ඉතින් කොහොමද ඔයාලට රෑට කන්නේ මොනවද කියලා කල්පනා කර කර ඉන්නකොට තමයි අද රෑට රයිස් එකක් කෑවනම් හොඳයි කියලා ඔළුවට ආවේ. ඉතින් රයිස් එකක් හදමු අපි රෑට කන්න. මුලින්ම මම ලීක්ස් ටික සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට ලියා ගන්නවා. ලොකුට මං කෑලි වල සයිස් එක ගැන නම් හිතන්නේ නැතුව මේ සාමාන්‍ය විදියට ලීක්ස් ටික ලියා ගන්නවා. ඊළඟට මම කැරට් ටිකත් සාමාන්‍ය සයිස් තීරු වලට කපා ගන්නවා. කැරට් ලීක්ස් ලොකු ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ රයිස් එකට. පරිපූර්ණ එළවලු දැම්මොත් එහෙම ඒක එළවලු බතක් වෙනවා. ඊළඟට මම ඉඟුරු සුදු ලූණු තලාගෙන හීනියට කැබලි වෙන්න ලියා ගන්නවා. මේ ලොකුවටම තැනෙන්න ඕනෙත් නෑ. සාමාන්‍ය ගානට ඉක්මනට මේක රැට කන්න හදන රයිස් එකක් නිසා ගෙදරට ඊළඟට මම කපාගත්ත ඉඟුරු සුදු ලූණු කැරට් ලීක්ස් ඊට අමතරව මිරිස් පොඩි කෑල්ලක් ඊළඟට ලූණු ටිකක් ඊළඟට මම මේකට දාගන්නවා අද දැල්ලෝ ටිකක් මේ පොඩියට සාමාන්‍ය සයිස් වලට කපා ගන්නවා. දැල්ලෝ ටිකට අමතරව මම තව සොසේජසුත් යොදා ගන්නවා. මේක මම මික්ස් රයිස් එකක් වගේ හදන්න හිතුවට මම ගෙදර ඉස්සොනන්නේ නැහැ. මේ අදගෙන ගෙදර තියෙන දේවල් වලින් තමයි හදන්නේ. මතන තියෙන මම තම්බාගත්ත කුකුල් මස් ටිකක් ඊළඟට එළවලු ටික තියෙනවා. මම කුකුල් මස් ටික තම්බලා පොඩි කෑලි වලට කඩා ගත්තා. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඊළඟට ලිප උඩින් චාත්තිය මේ ආකාරයට තියලා මේ චාත්තියේ තෙත හිඳුනට පස්සේ තෙල් ටිකක් දාගනිමු. දැන් ඔයාලට පේනති චාත්තියත් හිඳිලා තියෙන්නේ. දැන් මේකට අපි තෙල් ටික මේ ආකාරයට දාගෙන තෙල් ටික රත් වෙන්න ඉඩ අරිමු. තෙල් ටික රත් වුණාට පස්සේ අපි මේකට දාන්නේ මුලින්ම තම්බලා පොඩි කෑලි වලට කඩාගත්ත මේ චිකන් ටික මේ ආකාරයට දාලා ටිකක් වෙලා හොඳට බෙදෙන්න අරින්න ඕන. වැඩි ගින්දරේ මම ගින්දර පොඩක් වැඩි කරලා තමයි බදින්නේ. චිකන් ටික පොඩක් හොඳට රන්වන් පාට වගේ එන්න පටන් ගන්න වෙලා වෙනකම් චිකන් ටික බදිනවා. දැන් ඔයගොල්ලන්ට පේන ඇති චිකන් ටික හොඳට බැදිලා තියෙන්නේ. ඊළඟට මම මේකට කපාගත්ත සොසේජස් ටික දානවා. සොසේජස් ටිකත් ඉස්සෙල්ලා ආකාරයටම සාමාන්‍ය ප්‍රමාණයට බැදීගෙන එද්දී මේ අපි මේකට කපාගත්ත දැල්ලු ටික එකතු කරගන්න ඕන. දැන් සොසේජස් ටිකත් බැදිලා තියෙන්නේ. ඉතින් මම මේකට දැන් දැල්ලු ටිකත් එකතු කරගන්නවා. දැල්ලු ටික වතුර ගතිය තෙල් වල වතුර ගතිය තියෙන නිසා සාමාන්‍යයෙන්කට තෙල් ලියන්න පුළුවන්. ඒක නිසා පරිස්සමෙන් තෙල් ටික එකතු කරගන්න. තෙල් ගොඩක් රත් වෙලා තියෙන වෙලාවදී අපි වැඩි ගින්දරේ තමයි මේ ටික බෙදගන්නේ. ඒක නිසා මේ පරිස්සමෙන් දාගන්න. දැල්ලෝ ටික දැම්මට පස්සේ දැල්ලෝ ටිකත් හොඳට සාමාන්‍ය හොඳ තැම්බිලා බෙදෙන ගානට වෙනකන් හොඳට කවලම් කරගන්න. දැන් මේ ටික හොඳට බැදිලා තියෙන්නේ. ඊළඟට අපි මේකට ඉඟුරු සුදු ලූණු එකතු කරගමු. ඉඟුරු සුදු ලූණු ටික මම කලින් සීනියට කපා ගත්තා. ඒකත් එක්කම මේ කපාගත්ත ලූණු ටිකයි අමු මිරිස් ටිකයි මේ සියලු දේවල් ටික මේකට දාලා ඒ ලූණු ඉඟුරු සුදු ලූණු ටිකත් සාමාන්‍ය රන්වන් පාට වෙනකන් බැදෙන්න ඉඩ අරින්න ඕන. මේ විදිහට අපි තව ටිකක් වෙලා බැද ගන්නවා. මේ ඔයාලට පේනවා ඇති මෙතන අපි මස් සමග සොසේජස් මේ ඊළඟට දැල්ලෝ දාපු නිසා ගොඩක් ප්‍රමාණයක් කඩේක නම් අපි රයිස් එකක් ගත්තොත් එහෙම මේ වගේ ප්‍රමාණයක් ඒගොල්ලෝ රයිස් එකකට දාන්නේ නැහැ. මේ අපි ගෙදර කන්න අපිට හදන නිසා අපි හොඳට අපිට ඇති වෙන්න මස් ඒ වගේම මාළු සොසේජස් දාගන්නවා. අපි ඊළඟට මේකට ලුණු ගම්මිරිස් යොදා ගන්නවා. ගම්මිරිස් මේකට දාගත්තම හොඳට ගම්මිරිස් ඇර එනවා මේ මස් වලට එහෙම. මේ වෙලාවෙත් තමයි අපි මේකට බිත්තර එකතු කරගන්නේ. මම බිත්තර 4ක් එකතු කරගත්තා. ඔයාලා කැමති ප්‍රමාණයකට මේකට බිත්තර එකතු කරගන්න. ඊළඟට මේ බිත්තර ටික හොඳට මේකත් එක්ක කවලම් කරගන්නවා. මේ ටික කවලම් කරගෙන හොඳට බෙදෙන්න යනවා. බෙදෙන ඇරලා බිත්තර ටික වියලි ගතිය දෙනකොට තමයි අපි මේකට පත් එකතු කරන්නේ.
අපි බලමු ඊළඟට කොහොමද බට්ටි එකතු කරගන්න කියලා. ටික වෙලාවක් ගත වෙද්දි බිත්තර ටික හොඳටම මේ හැදිලා තියෙන ඩ්‍රයි වෙන්න අපි මේකට අපි කලින් පිසගත්ත බත් ටික දාගන්න. මම නම් ගත්තේ සම්බහාල වලින් රයිස් එක ඇතුළම රසයි. මේ හොඳට ඇටවෙන් වෙලා තියෙනවා. ඔයාලට කැමති බාස්මති කීරි සම්බා ඕන මේ හාල් වර්ගයෙන් හදන්න පුළුවන්. අපි කරන දෙයක් තමයි හාල් ටික බත් ටික මේකට දැම්මට පස්සේ තමයි එළවලු දාගන්නේ. අපි මේකට කැරට් ලීක්ස් පොඩි ප්‍රමාණයක් වගේ තමයි දාගන්නේ. මොකද මේක මං කලිනුත් මේක එළවලු බතක් නෙමෙයි අපි හදන්නේ රයිස් එකක්. මේ ෆ්‍රයිඩ් රයිස් එකක්. එතකොට ඉතින් මේකට වැඩි එළවලු අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේකට දානවා ඊළඟට සෝය සෝස් දානවා. ඊළඟට ඔයාලා ගාව තියෙනම් ඔයිස්ටර් සෝස් පොඩ්ඩක් දාන්න. තල තෙල් පොඩ්ඩක් දාන්න. තල තෙල් දැම්මම රයිස් එකට පොඩි කිරි රසක් වගේ එනවා. ඊළඟට මේ ගම්මිරිස් කුඩු තව ස්වල්පයක් දාගන්න. මේ ඊළඟට අපි මේ ටික හොඳින් කවලම් කරගන්න ඕන. අනිත් එක තමයි මම මේකේ රසකාරක කිසිම දෙයක් දාන්නේ නැහැ. මම රසකාරක වෙනුවට මේකේ රස ගන්න දාන්නේ ගාලික් පවුඩර් එක. ගාලික් පවුඩර් මම ටිකක් වැඩිපුර දාගන්නවා. මොකද මම ගාලික් පවුඩර් එක දාන්නේ වැඩිපුර මම සාමාන්‍ය සුදුලුණු රසට ගොඩක් කැමතියි. ඒක නිසා මම ගාලික් පවුඩර් එක තමයි මේකට යූස් කරන්නේ. එතකොට අමුතුවෙන් වෙනම ෆ්ලේවර් රසකාරක ඒ වගේ දේවල් දාන්න ඕනේ. මේ ඒක නිසා මම ගාලික් පවුඩර් දානවා. ඊළඟට තව ලුණු සල්පයක් දාගන්නවා. ඊළඟට අපි මේ ටික හොඳට මික්ස් කරගමු. බත් ටික හොඳ වැඩි ගින්දරේ හොඳට කවලම් වෙන්න ඕන. ගින්දර වැඩියෙන් තියාගන්න අමතක කරන්න බත් ටික කවලම් කරද්දී. මොකද හාල්ලට බැදෙන්න ඕන. හාල්ලට බැදෙන්න ඕන නිසා තමයි වැඩි ගින්දරේ ගොඩක් වෙලා කවලම් කරන්නේ. මම බත් ටිකක් තව ඉතුරු කරගත්තේ. බත් ටිකත් මේකටම දාලා කවලම් කරගන්නවා. හට්ටිය ටිකක් පොඩි නිසා කවලම් කරගන්න අමාරුයි. ඒක නිසා මම මේ මුලින් ටිකක් දාලා කවලම් කරලා ඉතුරු ටික ආපහු පස්සේ දාලා කවලම් කරගන්නවා. බත් ටික හොඳට මේ කවලම් වෙන්න හොඳට කවලම් කරගන්න. මම මේකට ඉතුරු බත් ටිකක් දාගත්තා. ලුණු රස එහෙම බලන්න කොහොම හොඳට තියෙන්නේ කියලා. මට නම් පොඩ්ඩක් ගාලික් ෆ්ලේවර් එක පොඩ්ඩක් මදි වගේ දෙන නිසා මම මේ ගාලික් පවුඩර් ටිකක් තව මේකට එකතු කරනවා. මේ බත් ටික හොඳට බැදෙන්න ඕන. ඒක නිසා ඔයාලා වැඩි ගින්දරේ මේක තියාගන්න අමතක කරන්න එපා. හොඳට ඒ වගේම කවලම් කරන්නත් අමතක කරන්න එපා. මම ඉතින් තව ගාලික් කුඩු ටිකක් දාගත්තා. මේක කවලම් කරගමු අපි ආයෙත් හොඳට. දැන් අපි රයිස් එක හදලා ඉවර වෙන්න කිට්ටුයි. අපිට ඔයාලට ඕන මේකට චොප්සියක් චිලි පේස්ට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම චිලි පේස්ට් ගෙදර තියෙනවා. මම චිලි පේස්ට් එකත් එක්ක තමයි කන්නේ. මේ හොඳට ඉතින් මේක බත් කවලම් කරගන්න. මේක හරියම රසක් එනවා මේ ගාලික් ෆ්ලේවර් එකත් එක්ක. මේ හොඳට කවලම් කරගන්න මේ විදියට. අත අපි තව ටිකක් කළා වැඩි කින්දරේ හොඳට කවලම් කරගමු. ඔයාලට පේනවා ඇති දැන් මම රයිස් එක හදලා ඉවරයි. හරිම ලස්සනට රයිස් එක තියෙනවා. කඩේ රයිස් එක වගේම පාටට තියෙනවා. රසත් ඒ වගේම හොඳට තියෙනවා. ගාලික් එකෙන් ගාලික් පවුඩර් එක දැම්මම එදම අමුතු ෆ්ලේවර් එකක් තියෙනවා. අර රසකාරක වලට කැමති නැති අයට ඒක හොඳ ඔප්ෂන් එකක්. ගාලික් පවුඩර් එක දාන එක. ගාලික් පවුඩර් වලට අමතරව අනියන් පවුඩර් එක තියෙනවා. ඊළඟ ප්‍රවුන්ස් පවුඩර් එක තියෙනවා. බීෆ් පවුඩර් එක තියෙනවා. ඔයාලා කැමති පවුඩර් එකක් මේ වෙළඳපොලෙන් ගන්න තියෙනවා. මම නම් අස ගාලික් වලට. අපි දැන් මේක බෙදාගෙන කන්නයි හදන්නේ. අපි බත් පිඟන්ට මේක බෙදාගමු. ඔයාලට පේනවා ඇති දුන් දාන ගමන්
රසට රයිස් එක තියෙනවා. මන්නම් කන්නත් කලින් කෙලවුණනවා. මේ කියන්නේ හොඳ සුවඳක් තියෙනවා. මේ හොඳ පාටක් තියෙනවා, හොඳ හැඩක් තියෙනවා. අපි බලමු. දැන් අපිට කෑමට ගන්නයි තියෙන්නේ. හොඳ රසට හැඩට පාට තියෙනවා. කඩේ රයිස් එකක් වගේමයි. ඔයාලත් try කරලා බලන්න. බොහොම ස්තුතියි.